ඔයත් හිතන හැමදේම සල්ලි දීලා ගන්නවද? අරගෙන ටික දවසින් හිතනවද අපරාධ මම මේ වෙනුවෙන් වියදම් කරපු සල්ලි. මේ සල්ලි තිබුණා නම් මගේ මේ වියදමට වියදම් කරන්න තිබුණා කියලා. ඉතින් අපි ගොඩක් දෙනෙක් එහෙම තමයි. ඔයා හිතන්නකෝ අපි මොන හරි ප්‍රොමෝෂන් එකක් එහෙම නැත්නම් මොන හරි ඇඩ් එකක් දකිනවා කියලා. ඉතින් එතකොට අපේ හිත කියනවා මේ දේ අපි ඉක්මනට ගන්න ඕනේ. හදිස්සියට ප්‍රොමෝෂන් එක ඉවරනත් අපිට පාඩුයි. එතකොට අපේ හිතෙන් හදනවා අපිට මේ දේ අත්‍යවශ්‍යයි කියලා. එතකොට ඔයාට අර කලින් ඔයා හිතේ තියන් ඉඳපු ඔයාගේ අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. අපි මේ දේ වෙනුවෙන් සල්ලි වේදම් කරන්න ඕනේ කියලා හිතන් ඉඳපු දේවල් තියෙනවනේ. මේ දේවල් ඔයාට අමතක වෙනවා. ඔයාට හිතෙන්නෙම අර දේ ඔයාට අර ප්‍රොඩක්ට් එක අර ඇඩ් එක දැකපු ප්‍රොඩක්ට් එක ඔයාට නැතුවම බෑ කියලා. ඉතින් ඔන්න ඒකත් එක්ක ඔයාට මේක ගන්නවා. අරගෙන හැබැයි දවස් 3-4ක් යද්දි ඔයාට හිතෙනවා අපරාධේ මම මේක ගත්තේ. මගේ මේ සල්ලි තිබුණා නම් මගේ මේ වියදමට වියදම් කරන්න තිබුණානේ. දැන් ඉතින් මට කරන්න දෙයක් නැහැ. මොනා කරන්නද කියලා හිතනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතේ මාසෙට 2-3 පාරක්වත් ඔය වගේ ගොන් වැඩ කරනවා. ඉතින් මටත් ওই ප්‍රශ්නේ තියෙනවානේ. ඉතින් ඒ නිසා මම මේකට සොලියුෂන් එකක් දෙන්න හිතුවා. ඉතින් මගේ මේ මනි මාස්ටර් ශ්‍රී ලංකා app එක තියෙනවානේ. මේ app එකට මම අලුතෙන් ෆීචර් එකක් ඇඩ් කරා priority board කියලා. ඉතින් මේ priority board කියන ෆීචර් එකේදී කරන්න තියෙන්නේ ඔයාලට මොන හරි දෙයක් ගන්න හිතනවා. ඔයාලට පුළුවන් මේක මේ priority board එකට ඇඩ් කරන්න. මේ ඇඩ් කරද්දී වගේම ප්‍රශ්න වගේක් අහනවා. මොකක්ද මේ ඔයා ගන්න යන්නේ? ඇයි ඔයාට මේක වැදගත් වෙන්නේ? ඇයි මේක හදිස්සියෙම ගන්න ඕනේ? වගේ මේ ප්‍රශ්න වලට උත්තර ටිකක් දීලා ඔයාට මේක ක්‍රියේට් කරගන්න තියෙන්නේ. ඉතින් මේ ක්‍රියේට් කරගත්තගෙන් පස්සේ ඔයාගේ තියෙන හැම ප්‍රයොරිටි එකක්ම ඒ කියන්නේ ඔයාගේ ප්ලෑන් කරපු හැමදේම මේකේ තියෙනවා. එතකොට ඔයාට බලන්න පුළුවන් ඇත්තටම මම මේ ගන්න හිතපු දේ මට වැදගත්ද? මීට වැඩිය වැදගත් දේවල් මෙතන තියෙනව නේද කියලා ඔයා අර කරන්න යන අනවශ්‍ය වියදම. නැත්තම් ඔයා හිතන්නකෝ ඔයාට මේ වෙලාවේ සල්ලි නැත්තම් ඔයා ණය වෙලා හරි කරන්න යන වියදම ඔයාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේකත් එක්ක අපි අර පිස්සු නටන වැඩ තියෙනවනේ. ඒ කියන්නේ හිතීච්ච ගමන් ගන්නවා අරගෙන ටික දවසකින් හිතන අපරාධ මේක ගත්තේ කියලා. අර ඒ වගේ දේවල් සැලකිය යුතු ප්‍රමාණයකින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයත් මේ ෆීචර් එක try කරලා බලන්න. අතර මේක මට හිතිච්ච අයිඩියා එකක් තමයි මම මේක ඇඩ් කරේ. මේ ගැන ඔයාලගේ ෆීඩ්බැක් එකත් අනිවාර්යයෙන්ම දෙන්න. එහෙනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මාව ෆලෝ කරලා තියාගන්නත් අමතක කරන්න එපා.